එක කලින් vlog එකේම second part එක. මේ තියෙන U Mall. අපේ vlogs බලන ගොඩක් අය දන්නව ඇතිනේ මම shopping malls ගැන videos කීපයක් කරා කියලා. ඉතින් මේකත් එක තවත් ලස්සන shopping mall එකක්. අද අපි බලමු මේ shopping mall එකේ අපි දෙන්නට මොනවද කරන්න තියෙන්නේ කියලා. shopping mall එකක් කිව්වහම ඉතින් shopping items අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේනේ. දැන් මේ මෙතන අපි දෙන්න බලන්නේ shoes තියනවාද කියලා. මම ආසාවෙන් හිටියා pink color shoes දෙකක් ගන්න. අනේ shoes වර්ගේ මෙතන තියෙනවා දැකලා තමයි අපි දෙන්න මෙතන නැවතුනේ. ඇත්තට මේක මම හොයපු වර්ගේ නෙවෙයි. ඉතින් නිකන් just බලලා අපි දෙන්න ගියා. ඊට පස්සේ මම මෙන්න මේ මිනිස්සු බෝඩ් එක දැක්කා. මේ වගේ shopping malls වල ගියොත් අනිවාර්යයෙන් මිනිස්සු shop එකක් තියෙනවම තමයි. ඉතින් කොහෙ ගියත් මිනිස්සු shop එකකට යන්න නැතුව ගියොත් හිතට සැටිස් නෑනේ. ඒ හින්දා ඉතින් මොනවද අලුතින් ඇවිල්ලා තියෙන්නේ, මොනවද තියෙන cute items, මොනවද stationaries, ladies ලා අලුතෙන් ඇවිල්ලාද? ඒ වගේ ඉතින් කුංචි වටයක් දාලා අපි දෙන්න බැලුවා. ඉතින් ඒකෙන් එළියට එනකොටම මෙන්න මේ The Green Party කියන shop එක අපි දැක්කා. මේකත් මිනිස්සු එක වගේම ඒ වගේම teddy bears ලා තියෙන cute items තියෙන girly items තියෙන shop එකක්. මේ shop වර්ගෙත් මෙහි තියෙන shopping malls වල අනිවාර්යයෙන්ම තියෙනවා. බලන්නකෝ මම මේ teddy bears වලට මාර ආසයි. මෙයාත් දැන් මාත් එක්කම ඉඳලා teddy bears වලට ගොඩක් ආසයි. ඉතින් චුට්ටක් අත ගාලා වටයක් ඇවිදලා අපි දෙන්න ඉතින් කැරකි ඉඳලා ආවා. මෙයාලා නම් ඉතින් කොච්චර ගත්තත් ඇති වෙන්නේ නැහැ. මුළු shop එකක්ම වුණත් අරගන්න පුළුවන්. ඇත්තටම මම වීඩියෝ එකකුත් කලින් දාලා තිබ්බා අපි දෙන්න ටෙඩි බෙයාස්ලා එකතු කරපු එකක කලෙක්ෂන් එකක්. ඉතින් ඇත්තටම අපි දෙන්නට ලංකාවට එද්දි මේක ඔක්කොම අරගෙන ගේන්න බෑනේ. ඒ හින්දා ඉතින් මේව බලලා අත ගාලා ඉතින් හිත හදාගෙන ආපහු වෙනවා. මේ shopping mall එක මෙහි තියෙන අනිත් shopping malls වලට වඩා ගොඩක් ලස්සනයි. හරිම හැපනින්. shops උනත් ගොඩක් තිබ්බා. ලොකු crowd එකක් නැති වුණත් එන අයට ඕන තරම් විදිහට shopping කරලා relax වෙලා යන විදිහට මෙහි වටපිටාව හදලා තිබ්බා. ඉතින් බලමු අපි දෙන්නට මේකේ මොනවද කරන්න තියෙන්නේ කියලා.
ඉතින් මම මුලින් කිව්වනේ මේ shopping mall එක හොඳට ෆන්ක්ෂන් වෙනවා වගේ කියලා. මේ තියෙන ගේමින් ඒරියා එක. ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ මෙතන තමයි. මෙහි තිබ්බ shopping malls වලින් හොඳම ගේමින් ඒරියා එක තිබ්බේ මෙතන. අපිටත් හරියට ආස හිතුණා. ඒක වර්ග ගේම්ස් වර්ග තිබ්බා. ඇත්තටම අතරමං වෙනවා ගේම්ස් වලට ඇඩික්ටඩ් කෙනෙක් මෙතනට ආවොත්. ඊට පස්සේ අපි ගියා මෙන්න මේ ෆොටෝ බූත් මැෂින් එක try කරන්න. කාලෙකින් නම් මට ලොකු ආසාවක් තිබ්බා මේ වගේ එකක් try කරලා පොඩි snaps ටිකක් memory එකක් විදිහට අරන් තියාගන්න. තායිලන්ඩ්, මැලේසියා වගේ countries වල travel කරන කට්ටියගේ vlogs වල මම මේ item එක දැකලා තියෙනවා. ඒ කට්ටිය memory එකක් විදිහට ඉතින් පොඩි snaps ටිකක් එකතු කරලා තියාගන්නවා. ඉතින් මටත් හිතුණා ඒ වගේ එකක් අරන් තියාගත්තොත් අපි දෙන්නටත් හොඳයි කියලා. ඒක තමයි දැන් මේ බලන්නේ. හැබැයි ඉතින් අපේ ලක් එකට මේ මැෂින් එකේ පොඩි error එකක් ඇවිල්ලා ඒ වෙලේ වැඩ කරේ නැහැ. ඉතින් එතන ඉඳලා එද්දි මෙමරි බොක්ස් කියලා ආයෙත් මේ වගේ ලොකු ෂොප් එකක් අපි දැක්කා.
කලින් වතාවේ ෆොටෝ බූත් එක වැඩ කරේ නැති හින්දා මෙතනින් ආයෙත් පොඩි try එකක් දීලා බලමුද කියලා කතා වෙලා තමයි අපි දෙන්න දැන් මේ මෙතන බලන්නේ. මෙන්න මේ තියෙන cards තියෙන්නේ මෙන්න මේවා තමයි අපිට snapshots විදියට හම්බෙන්නේ. single ඒවත් කියනවා collage විදියට අපිට ගන්නත් පුළුවන්. ඉතින් බලමු අපි දෙන්නගේ මේ වතාවේ chance එක කොහොම වැඩ කරයිද කියලා. මුලින්ම අපි ගන්න ස්ටැම්ප් කාඩ් එක සිලෙක්ට් කරලා ඉන්න ඕනේ. සිංගල් විදිහට ගන්නවද කොලාජ් විදිහට ගන්නවද? කොලාජ් විදිහට ගන්නවා නම් ඒක පෝර්ට්‍රේට් මෝඩ් එකෙන්ද ලැන්ඩ්ස්කේප් මෝඩ් එකෙන්ද තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕන ෆ්‍රේම් එක? මොකද්ද තියෙන්න ඕන ඩිසයින් එක? අන්න ඒ වගේ විදිහට අපිට එක එක විදිහට සිලෙක්ට් කරලා කස්ටමයිස් කරලා ඒක හදාගන්න පුළුවන්. ඉතින් අපි දෙන්නත් දැන් මේක ආසාවෙන් කරන දෙයක් හින්දා කොහොමද ඒක කරගන්න ඕනේ කියන එක තමයි අපි දෙන්න මේ බල කතා කර ඩිසයිඩ් කරන්නේ. ඉතින් මේක තමයි අපි දෙන්න ඩිසයිඩ් කරපු ෆොටෝ කොලාජ් එක. ඊට පස්සේ ඉතින් තිබ්බේ අපි දෙන්නගේ ආසම පාර්ට් එක. ෆොටෝ එකක් ගන්න හින්දා ලස්සනට ඩ්‍රෙස් කරගන්න තමයි තිබ්බේ. එක එක විදිහ ඩ්‍රෙසස් වර්ග තිබ්බා, hair caps තිබ්බා, hair extensions, hair wig, hair bands, hair clips, sunglasses, makeup items ඒ වගේ ඕනම එකක් try කරලා බලන්න තිබ්බා. ඇත්තටම මේක හරි ජොලි වැඩක්. අපි දෙන්නටත් ඉතින් අලුත් experience එකක් වුණා. දෙන්නම ඉතින් එක එක ඒවා try කර දෙන්නට match වෙන විදිහට කෝකද ගැලපෙන්නේ කියලා තමයි මේ බලන්නේ. ඉතින් බලන්නකො final outlook එක කොහොමද අපි දෙන්නගේ කියලා. මෙන්න මේක තමයි අපි දෙන්නගේ ෆයිනල් අවුට්ලුක් එක. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ ෆොටෝ බූත් ෆන් එක රෙකෝඩ් වෙලා තිබ්බේ. ක්ලිප්ස් 8ක් විදිහට තමයි පෝස්ට් කරන්න තිබ්බේ. ඉතින් අපි දෙන්න කොච්චර ලකීද කියනවනම් මේ මැෂින් එකේ තෙර එකක් ඇවිල්ලා අපිට ස්නැප් කාඩ් එක print out එකක් ගන්න බැරි වුණා. ඉතින් මෙමරි එකක් විදිහට මේ වගේ වීඩියෝ රෙකෝඩ් එකක් තියාගන්න කියලා එයාලා ඒක අපිට ෂෙයා කරා.
ඉතින් මම වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ මේ shopping mall එක ගොඩක් ලස්සනයි කියලා. ඇත්තටම මේකේ ඉන්ටීරියර් ඩිසයින් එක හරිම ලස්සනයි. එක එක විදිහේ අලුත් අයිටම්ස් වලින් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. waterfalls, ponds, ඒ වගේ natural look එකක් එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම colourful light system එකක් තියෙනවා. background music එකක් තියෙනවා. හරිම natural look එකක් එන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඕන තරම් වෙලාවක් වුණත් නිදහසේ කාලය ගත කර කර මෙතනට වෙලා ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙයාට මේ ටෙඩි බෙයා මැෂින් එක try කරන්න ඕනේ කියලා ආයෙත් අපි දෙන්න ගියා ගේමින් ඒරියා එකට. අපේ vlogs බලන අය නම් දන්නවා ඇතිනේ අපි දෙන්නගේ මේ ටෙඩි බෙයා පිස්වයි කොයි වගේද කියලා. ඉතින් අද නම් මේ ටෙඩි එක කොහොම හරි ගෙදර අරන් යනවා කියලා හිතන් තමයි මෙයා මේ ප්ලේ කරන්නේ. බලමුකෝ මෙයාට ලක් එක තියෙයිද කියලා. මාලේ try කරලා එයා ඉතින් එක්කෙනෙක් ගත්තා නේද? ඊට පස්සේ මෙයා තවත් මැෂින් එකකින් ටෙඩි බෙයා කෙනෙක් try කරා. ඒකෙන් නම් first attempt එකෙන්ම ටෙඩි බෙයා කෙනෙක් ආවා. ඒ කියන්නේ ඉතින් මෙයාගේ අද lucky day එකක් තමයි. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්නගේ තවත් එක දවසක් නිදහසෙන් විනෝදයෙන් ගත වුණේ. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching. Bye bye.